අපි අද ගියා ආදරණීය තඩුවක් බලන්න. හැමෝම කිව්වා මූවි එක මාරම ලස්සනයි කියලා. ඉතින් අපි ගිහිල්ලා බැලුවා. අපි මුලින්ම බැලුවේ නම් වන් ඩෝල් ෆේස් එකට යන්න. ඒත් ඒකේ හවුස්ෆුල්. ඊට පස්සේ ඔන්ලයින් සර්ච් කරාම අපිට දැක්ක වත්තල තියෙන රාම් එකේ තියෙනවා කියලා සීට්ස්. ඊට පස්සේ අපි ගිහිල්ලා බැලුවා. ඒක නම් සීට්ස් තිබුණා. ටිකට් එකක් උනේ 900. ඊට පස්සේ ඉතින් අපි දෙන්න එහෙමම මූවි එකට ඇත්තටම අපි ලේට් වෙලා හිටියේ. මොකද අපි කොළඹ ඉඳන් ආපහු වත්තලට ආවා. සීට්ස් අවైలබල් තිබ්බේ මෙහෙ හින්දා. ඊට පස්සේ අපි ටක් ගාලා පොප්කෝර්න් එකකුයි ඩ්‍රින්ක් එකකුයි අරගෙන ඉක්මනටම ගියා. අපි ඕල්රෙඩි මූවි එකට ලේට්. අපි ඉතින් කළුවරේම තමයි හෝල් එක ඇතුළට ගියේ. මූවි එක ස්ටාර්ට් කරලා තිබුණේ. එක හරි ලස්සනයි අත්තර මූවි එක මාරම ලස්සනයි. ශනොද්‍රී සාරංග සංගීතා ඇතුළු මුළු ටීම් එකම මාරම ලස්සනට ඇක්ට් කරලා තිබුණා. හරි දුකයි. ශනොද්‍රීගේ එන්ඩින් එක මාරම දුකයි. ඔයගොල්ලෝ බලන්න ඕනේ මූවි එක. මුලදී මාර ලස්සනට තිබුණා. අන්තිම හරියම දුකයි. ඒ කලර්ස් විෂුවල් එක බැලුවාම නිකන් ඉන්දියන් මූවි එකක් බැලුවා වගේ. මාර ලස්සනයි. ඊට පස්සේ ඉතින් අපි මූවි එක බලලා ආපහු ගෙදර ආවා. ආදරේ පිරිච්ච මූවි එකක්.